විෂ බීජ වලින් ආරක්ෂාවක්. වැඩි දියුණු කළ නව ලයිෆ් බොයි. නේපාල සංස්කෘතිය ගැන කැලුම් කුමාර මොහොට්ටි රචනා කළ කෘතියක් පසුගියදා ටවර් හෝල් රංගහල පදනමේදී දොරට වැඩියා. බර වුණා මගේ පපුව ඇත්තම කියන බොහෝ කාලයකට පස්සේ තා කනගාටුවකුත් වේදනාවකුත් ඇතුණු ඒ වගේම මහලුක ආශාදයක් දෙනවා පොත හොඳට ඇති කියලා මට හිතෙනවා මොකද කැලුම් කියන්නේ බොහොම ඕල් රවුන්ඩර් කෙනෙක්. ඒ කියන්නේ හැම පැත්තෙම දක්ෂකම් දෙන මිනිහෙක් මේ ජීවිතේට අද තමයි මම හිතන්නේ පළවෙනි අත තිබ්බේ මේ පොත තමයි. ඇත්තටම කියනවා නම් කැලුම් කුමාර පෙරේරා මාධ්‍යවේදියෙක් හැටියට නේපාලයේ සංචාරයකින් පස්සේ ඔහුගේ නේපාලය පිළිබඳ අත්දැකීම් සමුදාය තමයි මේ පොතෙන් ඉදිරිපත් වෙන්නේ. හැබැයි අපි විශේෂයෙන්ම දැකපු කාරණය තමයි සාමාන්‍ය සංචාරයකට වඩා නේපාලයේ සමාජය, සංස්කෘතිය, පරිසරය කියවන්නට හඳුන්වා දෙන්නට ඔහු උත්සාහ කරනවා මේ කෘතිය ඇතුලේ. ඉතින් ඒ වගේම ඔහු හැමතිස්සෙම ලංකාවේ අපේ අත්දැකීම් කොයිතරම් දුරට නේපාලයේ දැක ගන්නට පුළුවන්ද? ඒක ප්‍රතිනිර්මාණය වෙන්නේ කවර ආකාරයෙන්ද කියන එක පිළිබඳව සමාජ සංනිවේදනාත්මක දෘෂ්ටියක පිහිටා කතා කරනවා කියලා මම විශ්වාස කරනවා. කැලණුයි මායි නේපාලයට ගිහිල්ලා නේපාලේ අපිට හිතුණා අපි මේ රටට අපිට ආයෙන්න ලැබෙයිද දන්නේ නැති නිසා අපි ඒ කඳුකරේ ඇවිදින්න කියලා කල්පනා කළා. හැබැයි මේ ඒ කාලේ ඉතාමත්ම ඇවිදින්න පහසු කාලයක් නෙමෙයි. මාओවාදී ගරිලා ව්‍යාපාරයත් රජයත් අතර තිබිච්ච ලොකු ගැටුමක් තියෙන කාලෙක අපි ඇවිද්දාම අපිට ජීවිතේ හිතා ගන්න බැරි අත්දැකීම් විශාල ප්‍රමාණයක් අපිට ලැබුණා. මම හිතන්නේ ඒක කැලුම්ට මට විතරක් නෙමෙයි මේ මොහොතේ කවුරු මේ ලංකාවෙන් කවුරු ගියත් ඒ ඉතා විශාල අත්දැකීම් සම්භාරයක් ලබා ගන්න පුදුමාකාර දේවල් වලට මුහුණ දීපු තත්යකට අපි කියන්නේ ඒ අපේ අත්දැකීම් සහ අත්දැකීම් විතරක් නෙමෙයි ඒ අවස්ථාවේ හැටියට අපි මුහුණ දීපු ඊටාම චමත්කාරජනක සිදුවීම් වගේම භයානක සිදුවීම් රාශියකට මුහුණ දෙන්න පුළුවන් වුණා. අපි එදා කල්පනා කරා කැලණුත් මාත් කතා කරා ගොඩක් වෙලාවට මේ අත්දැකීම ලංකාවේ මිනිස්සුන්ට දෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් කියලා. මං හිතන්නේ මට තාම බැරි වුණත් කැලුම් ඊටාම ලස්සනට මේ පොත කරලා එදා අපි කැලණුත් මාත් ඒ වගේ අපේ මාළදිවයින් ගියේ සහෝදරයත් අපි තුන්දෙනා ලැබපු ඊටාමත්ම අපූර්ව අත්දැකීම් සමූහය ඊටාමත්ම අපූර්ව පොතක් හැටියට අද එලි දැක්වපු එක මට හරි සතුටක්. අපි හැමෝගෙම වැඩක් වගේ තමයි මට ඒක තේරෙන්නේ. නේපාලට අපි ගියේ වැඩමුළුවකට. ඒ වැඩමුළුව ඉවර වෙලා අපි තීන්දුව කළා මමයි උපාලි එතකොට මාළදිවින් ආපු මාධ්‍ය සහෝදරයයි අපි තුන්දෙනා අපි සල්ලි ටිකක් තිබුණේ. සල්ලි ටික ඉවර වෙනකම් අපි නේපාලෙ ඇවිදිනවා කියලා. ඒ ඇවිදිද්දී අපිට අවශ්‍ය වුණා මොකද මේ අපි වාර්තා චිත්‍රපටිකාරයෝ විශේෂයෙන්. ඒක නිසා මේ අපිට මේක වාර්තා චිත්‍රපටයක් හදන්න අරමුණක් එක තමයි අපි මේක ගියේ. ඒක යම් හේතු නිසා අපිට වාර්තා චිත්‍රපට හදන්න බැරුව ගියා. හැබැයි ඒ අත්දැකීම් ටික මගේ හිතේ හුඟක් තිබුණ කාලයක්. ඊට පස්සේ මට හිතුණා මේක පත්තරයකට ලියන්න ඕනේ කියලා. ඒ පත්තරයකට ලියන්න ඕනේ කියලා ඔක මම ලියලා කාලයක් තිබුණා. ඒක මට ඒක මොකක් නිශ්චිත හේතුවක් නැතුව මේක කල් ගියා. ඒක මේ පත්තරයකට පළ කිරීම. ඊට පස්සේ මම අත්හැරලා දාලා තිබුණේ. ওই අවස්ථාවේ තමයි මේ උද්ඝාටන ආචාර්ය කලින් විශ්වවිද්‍යාල ආචාර්ය උදිතකරණ ගුණසේකර මහත්මයා මේක අරගෙන මේක පොතක් කරන්න සුදුසුයි කියලා මාව උනන්දු කෙරෙව්වේ. ඒක නිසා තමයි මගේ පළවෙනි පොතක් හැටියට මේක මේ පුංචි පොතක් මේ හිමාලය පාමුල එළියට එන්නේ.